කවුද? ඇයි කවුද ඔය? කසුන් ඉන්නවද? ඔව් ඔයා කවුද? මං කසුන්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් වා කවුද? මම කසුන්ගේ වයිෆ්. ඔයා ප්‍රෙග්නන්ට්ද? ඔව් මේ මගේ බඩේ ඉන්න දරුවගේ තාත්තා කසුන්. මොකක්? එන්න අපි අතුරට ගිහින් කතා කරමු. එන්න එළියේ ඉන්නපා. යා. පොඩ්ඩක් වාඩි වෙන්න. කසුන් පොඩ්ඩක් එන්න. කවුද කසුන් මේ ඇවිල්ලා ඉන්නේ? කොහොමද මෙයා? නෙත්නි ඔයා මෙත්මි තමයි. ඇයි යනවා මෙහෙම ආවේ? ඇයි කියන්නේ? මේ බඩවල් උස්සකන මං කිව්වේ මේ හැමදාම බැලන්ස් කරන්නම් කියලා. යකෝ මේක මාර කතාවක් නේ. මේ මම තවුස කවුද කියලා හිතන්නේ? මම කිව්වේ මම ළමයා බාර ගන්න මේ ඔක්කොම බැලන්ස් කරන්නම් කියලා. පවුල් ප්‍රශ්න ඇති කරන්න එපා. ඔය කාලේට කේන්ති ගන්න හොඳ නෑ. කේන්ති ගන්න එපා. ඔයා කාලා දෙන්නේ. කන්න මොන කනවද මේ ප්‍රශ්නත් එක්ක. මම ඔයාලට බොන්න මොන හරි ඉක්මනට හදන් එන්න. ටිකක් මොකක්ද හලුනේ? ඒකනේ මටත් හිතා ගන්න බෑනේ. මේවා වයිටි කියලා තිබ්බේ. පිස්සුව තමුසෙද? මේක බීලා එන්න. ඔයා කොහෙවත් ගන්න ඕනේ. අද මෙහෙ නතර වෙන්න. මොකක්? ඔය ඇත්තමද? ඇත්තටම තමයි මං කිව්වේ. මට අවුරුදු 4ක් තිස්සේ කසුන්න තාත්තා කෙනෙක් කරන්න බැරි වුණා. ඉතින් අපි ඔය දරුවව ආදරෙන් හදාගමු. මට පොඩි වෙලාවක් දෙන්න. මම රූම් එක arrange කරලා එන්න. ඕක බොන්න එපා. පිස්සුද? නෙමෙයි. වහදාලාද කියලා කවුද දන්නේ මේ වෙන දේවලුත් එක්ක මට හිතා ගන්න බෑ. ඔව් නේද? වුණා වුණත් මගේ ළමයා මට බේර ගන්න ඕනේ. හරි අපි ඒක ගැන කතා කරමුකෝ. මේ මං යන්න. හරි ඔයා යන්න. හරි ඔය. කොනෙත් මේ නෙත්නි ගියා. ඒ මනුස්සයා බය වෙලා දරුවෙක් ලැබෙන ඉන්න අම්ම කෙනෙක්ට කැම වලට එහෙම දෙයක් කරන්න මමත් ගෑණියෙක් නේ මං එහෙම කරනවද? හැබැයි ඔයාට නම් සැහෙන පරිස්සමින් මේ ගෙදර දැන් ඉන්න වෙයි. මටත් බෑ මේකද ඉන්න කොහොමද? මම යනවා යන්න. මං ඔයාටත් දෙයක් කියන්නද? සමහර ප්‍රශ්න කොච්චර බරපතල වුණත් කෑ ගහගෙන මරාගෙන විසඳගන්න යනවට වඩා පොඩ්ඩක් ඉවසීමෙන් මොලේ කල්පනා කරලා වැඩ කළොත් ඔයා හිතනවටත් වඩා ලස්සනට හැමදේම විසඳෙයි.